Facebook වගේම YouTube එකෙමුත් මුදල් හොයාගෙන බලාගෙන ඉන්න අයට තමයි මෙන්න මේ වීඩියෝ එක. එතකොට Facebook එක වගේම YouTube ගැනත් ඉගෙන ගත්තොත් සල්ලි තමයි. හරි විදියට හරි දේවල් ඉගෙන ගත්තොත් ඩොලර් හොයන්න පුළුවන්. බැරි කමක් නැහැ. අනිවාර්යෙන් පුළුවන්. ඒතකොට හරි දේවල් කරගෙන යන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ඉස්සලාම අපි සාමාන්‍ය දැනුමින් YouTube පටන් ගමු. හරි කොහොමද කට්ටිය ඉතින් ඔන්න මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ දැන් ඔයාලා YouTube එකෙන් සල්ලි ගන්න කැමති කට්ටිය ඉන්නවනේ. ඒතකොට Facebook එකෙන් සල්ලි ගන්න කැමති. හරිද? එතකොට මේ තමයි YT Studio කියන්නේ මෙන්න මේකට. කියන්නේ YouTube එකෙන් YT Studio කියන්නේ මේකට. ඒතකොට මේකේ තමයි සම්පූර්ණ සියලුම දේවල් ඔයා කරන දේවල් මෙන්න මෙතන තමයි පෙන්වන්නේ. හරිද? දැන් මෙන්න මෙතනින් පෙන්වනවා ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ කොටසක්. ඒතකොට මේකේ ෆෝන් ඔක්කොම තියෙනවා මෙතන මේ හරිය. ඒතකොට මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාට තියෙන වීඩියෝ ටික. ඒ කියන්නේ ලෝන් වීඩියෝ, ෂෝට් වීඩියෝ ඔක්කොම ඔයාලට බලන්න පුළුවන්. ලයිව් තියෙන ඒවා ඔක්කොම බලන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන view all දුන්නා ගමන් ඒකට ලෝන් වීඩියෝ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එකේ view all දුන්න ගමන් ඒවත් බලන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ දැන් ඔයාලට ඒකට නෙවෙයි මම කියන්න හදන්නේ. මෙන්න මෙතන තියෙනනේ මේ ඇනලයිස් එක. හරිද? මේ ඇනලයිස් එක. එතකොට මේ ඇනලයිස් එකෙන් ඔයාලට views එන විදිහ, අඩු වැඩි වෙන විදිහ ඔක්කොම පෙන්වන්න මෙන්න මෙතන. ඉතින් සම්පූර්ණ සියලුම දේවල් පෙන්වනවා. ඊට අමතරව මෙන්න මෙතන තියෙනනේ. මේකත් ඒ වගේම තමයි. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙන කෙරවල මේක. ඒක තමයි අපි දැන් මෙන්න මේකේ ඩොලර් ටික එකතු වෙන්නේ. ඒ කියන්නේ මේ සෙටප් එක ලැබුණාට පස්සේ, මොන්ටේජ් ලැබුණාට පස්සේ මෙන්න මෙතනින් තමයි ඩොලර් ටික සම්පූර්ණයෙන්ම එකතු වෙන්නේ. හරිද? සම්පූර්ණ ඩොලර් ටික මෙන්න මෙතන තමයි එකතු වෙන්නේ. දැන් පේනවනේ මේ US මගේ ඩොලර් තියෙනවා 16.735ක්. හරිද? ඒක ඩොලර් 100ක් තමයි වෙන්නේ. ඩොලර් 100ක් විතර ගමන් මගේ account එකට මෙන්න මේ ටික සල්ලි ටික withdraw වෙනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි දැනගන්න ඕනේ. තව මේකේ ගොඩක් දේවල් තියෙනවා. YouTube වල ඕනම දෙයක් තියෙනවා නම් දන්න දෙයක් තියෙනවා නම් ඕනම දෙයක් කෝල් එකක් දීලා අහන්න පුළුවන්. ඕනම ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ විදිහට Facebook එකෙන් YouTube එකෙන් සල්ලි හොයන්න නම් මාව follow කරලා තියාගන්න. වරදින්නේ නැති වෙයි. ගේමක් ගහන අයට ගේමක් ගහගන්න පුළුවන්. එහෙනම් මතක ඇතුව ඔයාගේ page එකේ ඇතුළේ ඉන්න අයටත් බලන්න මේක සලස්වන්න. අනිවාර්යෙන් share කරගෙන යන්න.